අද බලමු අපි ඇල්ටෝ 2015 කාර් රථයක ගෙදරින් ඔයිල් මාරු කරන විදිය සම්බන්ධයෙන්. ඉස්සරහා බොනට් එක අරගන්නවා අපි. ඇල්ටෝ 2015 වර්ගයේ වාහනයක මේ වාගේ එන්ජින් රූම් එකක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. මේකේ අපිට උඩින් කරන්න දෙයක් නැහැ. බලමු දැනට මේ වාහනේ ඔයිල් වල තත්ත්වය කොහොමද කියලා. මෙතන තියෙන ඔයිල් කූර ඇදලා බලන්න. මෙන්න තියෙනවා ඔයිල් ලෙවල් එක. කිලෝමීටර් 5000කටත් වඩා මේ විදි දුවලා තියෙනවා. කලින් පාවිච්චි කරලා තියෙන්නේ කැස්ටෝල් ඔයිල්. කැස්ටෝල් 10W30. අපි අද මාරු ගන්න යන්නේ කැස්ටෝල් 10W30. ඒ වගේම මම කලින් පාවිච්චි කරේ සුසුකි බ්‍රෑන්ඩ් එකෙන් එන ඔයිල් ෆිල්ටර් එකක්. මට මේ අවස්ථාවේ හොයාගන්න බැරිනවා සුසුකි බ්‍රෑන්ඩ් එකේ ඔයිල් ෆිල්ටර් එකක් හදිස්සියේ ඔයිල් චේන්ජ් කරන්න ගත්තේ. අද අපි දාන්නේ සකුරා බ්‍රෑන්ඩ් එකෙන් එන ඔයිල් ෆිල්ටර් එකක්. හරි, අපි දැන් කරන්න යන්නේ අපේ ඔයිල් නට් එක ඔයිල් ටික අරගන්න යන්නේ එන්ජින් එක ඔයිල් ටික අරගන්න. මම මේ වාහනේ දැන් දවස් 2කින් විතර පණ ගන්නවලා නැහැ. ඒක නිසා මේ ඔයිල් ටික සම්පූර්ණයෙන් හිඳිලා යයි. සම්පූර්ණයෙන් බේරෙයි. මම මේ වාගේ ඇල්ටෝ එකේ තියෙන 17 සයිස් එකක මිලිමීටර් 17 මේක බ්‍රූල් කරගන්නවා. ගොඩාක් ටෙන්ෂන් කරලා නැහැ. සාමාන්‍ය ගානට තියෙන්නේ. ඒක නිසා ලේසියෙන් බ්‍රූල් වෙනවා. මේ ඇනේ බ්‍රූල් කරගෙන එන්ජින් එකේ තියෙන ඔයිල් ටික ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට ඔයිල් ටික ඉවත් වෙනවා. පොඩි කෑන් එකක් ගත්තේ ලීටර් 4 කොටු හැඩ ඇති කෑන් එකක් ගෙදරින් හොයාගත්ත එකක්. ඒතර අපිට දැන් පේනවා මේකේ ලීටර් 4 ලෙවල් එකට වඩා අඩුයි. සාමාන්‍ය ඇල්ටෝ එකට ලීටර් 3 කෑන් එකනේ අපි ගේන්නේ. ඒතර ඔයිල් ටික කොහොම අඩු වෙලා යනවා. අපි ඔයිල් ටික අඩු වෙද්දී ඊළඟට කරන්න ඕනේ ඔයිල් ෆිල්ටර් එක ගලව ගන්න ඕනේ. ෆිල්ටර් එක තියෙන්නේ මෙතනම උඩ වාහනේ ඉස්සරහින්ම. ඊළඟට ඔයිල් ටික ඇරලා ඉවරලා අපිට පුළුවන් ඔයිල් ෆිල්ටර් එක ගලව ගන්න. මම මේ ගෙදරින්ම හොයාගත්ත ආයුධ කීපයකින් තමයි ෆිල්ටර් එක රිමූව් කරන්නේ. මේ ටයිමින් චේන් එක සහ කුඩා සයිස් එකේ යතුරක් අරගෙන මේකෙන් ෆිල්ටර් එක රිමූව් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ පුළුවන් නම් ෆිල්ටර් රිමූවල් ටූල් එකක් ගන්න. බෙල්ට් එකක් තියෙන එකක් හරි චේන් එකක් හරි අර ටූල් එකක් තියෙනවා ගන්න ඒක ගන්න. එහෙම නැත්නම් මේ වාගේ ආයුධයක් හදාගෙන මේකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ වගේ අතුරු කට ටයිමින් චේන් එකේ කොට දාගෙන මේක ෆිල්ටර් එක වටේට දාගන්න ඕනේ. ෆිල්ටර් එක වටේට දාගෙන සාමාන්‍ය නට්ටයක් ගලවන විදිහටම මේකෙන් අල්ලලා කරකවන්න තියෙන්නේ. ෆිල්ටර් එක බුරුල් වෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැනගන්න ඕන දෙයක් තමයි ෆිල්ටර් එක හිර කරද්දී ඕනෑමට වඩා ටෙන්ෂන් කරන්න එපා. ෆිල්ටර් එකේ තියෙනවා රබර් රෝරින් එකක්. ඒකෙන් ලීක් වෙන්න දෙන්නේ නැහැ. ඒකින්ද අතේ ගානට සාමාන්‍ය ගානකට හිර වුණාම ඇති. ඕනෑමට හිර කරන්න එපා. හිර කරලා බලන්න ලීක් එකක් තියෙනවා නම් විතරක් වැඩිපුර තද කරන්න. නැත්නම් අවශ්‍ය නැහැ. ආයෙ ගලවද්දී ගොඩක් දුක් විඳින්න වෙනවා මේක ගලව ගන්න. පහසුවෙන් ගලවන්න පුළුවන් වෙන්න සාමාන්‍ය ගානකට ටයිට් වුණාම මේ ෆිල්ටරේ ප්‍රමාණවත්. මේ විදිහට මේ ෆිල්ටරේ ගලවලා අයින් කරගන්න ඕනේ. හරි. අපි දැන් ටික වෙලාවක් වෙනවා ඔයිල් නට් එක ඇරලා ෆිල්ටර් එක රිමූව් කරලා දැන් ඔයිල් පෙරිලා ඉවරයි. මේ වෙද්දි ඔයිල් පෙරෙන්නේ නැහැ. හරි. මෙතන පේනවා වලට ඔයිල් පෙරෙන්නේ නැහැ. ඔයිල් සම්පූර්ණයෙන් පෙරිලා තියෙන්නේ. දැන් අපි ඇනේ හිර කරලා ඔයිල් ටික ෆිල් කරගන්න හදන්නේ. අපි බලන්න ඕනේ මෙන්න මේ ඔයිල් ඇනේ සම්පයකට එන ඔයිල් ඇනේ මේකේ තියෙනවා මෙන්න මේ වොෂර් එකක්. මේ වොෂර් එක ඔයාලට අමතක වෙලා දාන්න බැරි වෙයි. එහෙම වුණොත් එහෙම ඔයිල් ලීක් වෙනවා. ඔයිල් ලීක් වෙන එක නවත්තන්න බෑ. ඒකින්ද අනිවාර්යෙන් මෙන්න මේ වොෂර් එක බලන්න. මේ වොෂර් එකේ උඩට එන පැත්ත
ඩැමේජ් වෙලා තියෙනවා නම් පොඩි ගාණක් වෙන්නේ මේ වොෂර් එකක් අරන් දාන්න. මේ වොෂර් එකෙන් තමයි ත්‍රෙඩ් එක දිගේ ඔයිල් ලීක් වෙන එක නතර වෙන්නේ. ඒකින්ද මේ වොෂර් එක අනිවාර්යෙන් චෙක් කරලා මේක දාලා හිර කරගන්න. මේකත් ගොඩාක් ටයිට් කරන්න එපා. අතේ ගානට සාමාන්‍ය නෝමල් ගානට ටයිට් කරගන්න. නැත්තම් ඔයාලට ආයේ ගලවන්න යද්දි සම්ප් එකට හානි වෙන්න පුළුවන්, ත්‍රෙඩ් එක යන්න පුළුවන්. ඒකින්ද අතේ ගානට හිර කරගන්න ඕනෑවට වඩා හිර කරන්න එපා. අපිට පුළුවන් ඔයිල් ඇනේ මෙතෙන්ට දාලා හිර කරගන්න. හරි, අපි දැන් ඔයිල් අයින් කරපු එක අයින් කරනවා. ඊට පස්සේ මේකේ 17 ඉන්චයක් අරගෙන අපිට මේක හිර කරගන්න පුළුවන්. ඔයාලා බොක්ස් කෑල්ලක් යූස් කරනවා නම් ගොඩාක් හොඳයි. ඒ වගේම ටෝක් රින්චයක් යූස් කරලා හරියට ටෝක් එකට මේක තියාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද එතකොට ඇනේටවත් සම්ප් එකේ ත්‍රෙඩ් එකටවත් හානියක් වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මේක අතේ ගානට විතරයි හිර කරගන්නේ. ඕනෑවට වඩා බල දීලා ගොඩාක් හිර කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ආයෙ ගලවන්න ගියාම ඊට වඩා දුකක් විඳින්න වෙනවා සහ හානි වෙන්න පුළුවන්. ඒකින්ද මම සාමාන්‍ය අතේ ගානට ඔහොම හිර කරගන්නවා. අපි ඊළඟට කරන්න ඕනේ ඔයිල් ෆිල්ටර් එක චේන්ජ් කරගන්න ඕනේ. ඔයිල් ෆිල්ටර් එක එන තැන මම හොඳට පිහලා ක්ලීන් කරගෙන තියෙන්නේ. ෆිල්ටර් එක සම්බන්ධ වෙන තැන අපි ෆිල්ටර් එක දාන්න කලින් ෆිල්ටර් එක බලමු. මම මේ පාර යූස් කරන්නේ සකුරා බ්‍රෑන්ඩ් එකේ ෆිල්ටර් එකක්. නැත්තම් මම සාමාන්‍ය අපි යූස් කරන්නේ සහ රෙකමන්ඩ් කරන්නේ සුසුකි ෆිල්ටර් එක. ඒතකොට මේකේ තියෙනවා මෙන්න මේ උඩ පිටිකොලේ පැකින් එක අයින් කරපුවාම අපිට මෙන්න මේ විදිහට තමයි ඔයිල් ෆිල්ටර් එක දකින්න හම්බෙන්නේ. මේ ඔයිල් ෆිල්ටර් එකේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ වටේට තියෙනවා ඕරිම් එකක්. මේ ඕරිම් එක තියෙන නිසා අපිට ගොඩාක් මේක තද කරන්න ඕනේ නැහැ. ඕරිම් එකෙන් ඔයිල් ලීක් වෙන එක නතර කරනවා. ඒකින්ද අතේ ගානට සාමාන්‍ය ගානකට ටෙන්ෂන් ගන්න මේකත් ඕනෑවට වඩා පුරවන්න එපා. ඒ වගේම මේ ඔයිල් ෆිල්ටරේ කරන්න ඕන වැඩ ටික ෆිල්ටරේ මෙන්න ගහලා තියෙනවා. හරි, ෆිල්ටරේ යූස් කරද්දී සීල් එක තියනවාද කියලා බලන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මේකට ඔයිල් ෆිල් කරන්න ඕනේ. ඔයිල් ෆිල් කරලා අතින් හිර කරලා අපිට මේක ඕන ගානට හිර කරගන්න තියෙන්නේ. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරලා පොඩි වෙලාවක් චෙක් කරන්න ඕනේ ඔයිල් ලීක් වෙනවද කියලා. හරි, මම මේ විදිහටම කරනවා. මේ ඔයිල් ෆිල් කරන්න නැති අයත් ඉන්නවා ගොඩාක් දුරට. මේ වාහනේ මම දැන් දවස් 3-4ක් නවත්තලා ස්ටාර්ට් කරේ නැහැ. ඒකින්ද අපේ එන්ජින් එකේ පුරා තියෙන ඔයිල් සේරම යට බහැලා තියෙන්නේ. ඒතර එන්ජින් එකේ ඔයිල් නැති නිසා ආයි ස්ටාර්ට් කරපුවම ඔයිල් ගමන් කරන්න පොඩි කාලයක් ගත වෙනවා. වට කිහිපයක් කරගෙන ඉබේ. ඒකින්ද ඔයිල් යන්න එකපාරෙන් ස්ටාර්ට් කරපු ගමන් ප්‍රෙෂර් වෙලා ඔයිල් යන්න ඕන හින්දා මම ඔයිල් ෆිල් කරලා දාන්නේ. ඕගොල්ලොත් ෆිල්ටරේට ඔයිල් පුරවලා දානවා නම් තමයි හොඳ. එතකොට තමයි එන්ජින් එක ස්ටාර්ට් වෙද්දිම එන්ජින් පුරා ඔයිල් ටික ගමන් කරන්නේ. එහෙම නැත්නම් වෙන්නේ ෆිල්ටර් එකට ඇවිල්ලා ෆිල්ටර් එක පිරීලා ෆිල්ටර් වෙලා ඔය ඔයිල් ටික ගමන් කරද්දී යම් කාලයක් වට කිහිපයක් කරගෙනවා. එතකොට එන්ජින් එකේ ගෙවෙන්න තියෙන කොටස් අතරට ඔයිල් යන්නේ නැතුව චලනය සිද්ධ වෙලා ගෙවෙන්න බලපාන හේතුවක් වෙනවා. ඒකින්ද අපි ඔයිල් ෆිල්ටරේ හයි කරද්දී ඔයිල් ටිකක් පුරවලා හයි කරමු. ඒ වගේම කරන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ ඕරිම් එකේ ඔයිල් පොඩ්ඩක් ගන්න. ඔයිල් ටිකක් ගාලා හිර කරන්න. ඒතර හොඳට සීට් වෙනවා. හරි, අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි, මුලින්ම අපි පාවිච්චි කරන්නේ කැස්ටෝල් BMW ලා රෙකමන්ඩ් කරන්නේ කැස්ටෝල් ඔයිල් එක ඇල්ටෝ වාහන වලට. ඇල්ටෝ කාර් එකට කැස්ටෝල් ඔයිල් තමයි රෙකමන්ඩ් කරන්නේ. සින්තටික් ටෙක්නොලොජි තියෙන 10W30. 10W30 මෙන්න මේ 30 කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ මේ දාන ඔයිල් එකේ තියෙන දුෂ්ටාවීතාවය. ලීටර් 3 කෑන්නක් තමයි අපි ඇල්ටෝ එකට පාවිච්චි ගන්න. එතකොට ලීටර් 3 මේ පැත්තෙන් තියනවා ලකුණු කරලා. මෙතන ලීටරයි 2යි සහ 3 ලෙවල් එක. අපි මේක තුනම දාන්න නැතුව ටික ටික දාලා එන්ජින් එකට ෆිල් වෙන විදිහ බලන්න ඕනේ. අපි ඉස්සරලාම ඔයිල් ෆිල්ටරේ සම්බන්ධ කරගෙන ඉමු. කැස්ටෝල් සීල් පැක් තියෙන්න ඕනේ. සීල් එක කැඩලා තියෙන්න බෑ.
මේත් එක්කම අමතර කාරණා කීපයක් කියන්නම්. වාහනයක සාමාන්‍යයෙන් ඔයිල් චේන්ජ් කරන්න ඕනේ කාල සීමාවක් තියෙනවා. කිලෝමීටර් ගාන අපි කතා කරනවා වගේම ඔයිල් චේන්ජ් කරන කාල සීමාවකුත් තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක මේ සින්තටික් ඔයිල් එකක්, මේක සින්තටික් ටෙක්නොලොජි තිබ්බට ෆුලි සින්තටික් ඔයිල් එකක් ගත්තොත් එහෙම ඒකේ දුවන්න පුළුවන් කිලෝමීටර් ගාන ගොඩක් වැඩි. ඒ වගේම මිනරල් ඔයිල් එකක් ගත්තොත් එහෙම ඒ වගේ දුවන්න පුළුවන් කිලෝමීටර් ගාන ගොඩක් අඩුයි. ඒතර බයික් වලට වගේ යූස් කරන්නේ මිනරල් ඔයිල් කිලෝමීටර් 2500 3000 වගේ යද්දී ඔයිල් චේන්ජ් කරනවා. ඊට පස්සේ සින්තටික් ඔයිල් එකක් යූස් කරනවා නම් සින්තටික් ඔයිල්ලත් එක එක බ්‍රෑන්ඩ් තියෙනවා. කිලෝමීටර් 5000 දුවන්න පුළුවන් ඒවා තියෙනවා, 10000 දුවන්න පුළුවන් ඒවා තියෙනවා. ඒතර අපි මේ කැස්ටෝල් ඔයිල් එක පාවිච්චි කරලා කිලෝමීටර් 5000ක් තමයි රෙකමන්ඩ් කරන්නේ. කිලෝමීටර් 5000 සීමාව ඉක්මවද්දී නැවත ඔයිල් චේන්ජ් එකකට යන්න ඕනේ. ඒ වගේම සමහර දැන් අපේ වාගේ ගෙදරක තියෙන වාහනයක් නිතර පාවිච්චි වෙන්නේ නැහැ. මම වාගේ ගෙදර තියෙන වාහනේ දුවන්නේ අඩුවෙන්. ඒ වාගේ කාලෙක මේ වාගේ ඔයිල් එකක් දාලා ඔයාට අවුරුදු දෙකක් හෝ අවුරුද්දක් හෝ තියාගෙන ඉන්න බෑ. මේ ඔයිල් පැක් එකේ සීල් එක මම දැන් කැඩුවා. හරි. මේ ඔයිල් වල තියෙන ගුණාංග දැන් අඩු වෙනවා. අඩු වෙලා මාස 6ක් යද්දී මේකේ අපිට ඕන කරන ගුණාංග ටික නැති වෙනවා. මාස 6කින් පස්සේ ඔයිල් චේන්ජ් කරන්න ඕනේ. ඔයාගේ වාහනේ දිව්වත් නැතත් කිලෝමීටරයක්වත් දිව්වේ නැතත් ඔයිල් මාර්ක් කරලා අනිවාර්යෙන් මාස 6ක් ඇතුළත ඔයිල් එක චේන්ජ් කරගන්න. එහෙම කරොත් තමයි එන්ජින් එකේ කල්පවැත්මට ගොඩක් හොඳ. මේ ඔයිල් වල තියෙන ගුණාංග ටික පවතින්නේ කිලෝමීටර් 5000 ඇතුළත සහ මාස 6ක් ඇතුළත ඔයිල් එක චේන්ජ් කරනවා නම්. හරි. මම මෙහෙම ෆිල්ටරේට ෆිල් කරගන්නවා ඔයිල්. බලාගෙන කෑන් එකෙන් ඔයාලා දාද්දී එකපාර හැරෙන්න පුළුවන්. මේ ආඩුව පුරව ගන්න මේ විදිහට සම්පූර්ණයෙන් කට පිරනකන් එන්න ඕන කියලා ගන්න. සාමාන්‍ය ගානකට පුරව ගන්න. එතකොට ස්ටාර්ට් මෝටර් එක ගහලා වටයක් දෙකක් කරගෙද්දී ඔයිල් ටික එන්ජින් එක පුරාම ගමන් කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ ඔයිල් ටිකක් අරගෙන මේ ඕරිම් එක වටේ හොඳට ගා ගන්න. එතකොට ඕරිම් එක හොඳට සීට් වෙනවා. ආයෙ ලීක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ ඔයිල්. හරි. අපි ඔන්නෝම ඔයිල් ටිකක් මේ ඕරිම් එකේ ගාගත්තා. දැන් අපි කරන්න යන්නේ මේ ෆිල්ටර් එක අමුණන්න යන්නේ අපේ වාහනේට ඔයිල් කෑන් එක පැත්තකින් තිබ්බා. වාහනේට ෆිල්ටර් එක සම්බන්ධ කරද්දී ඔයාලා මම කලිනුත් කිව්වා වගේ ඕනෑවට වඩා ටෙන්ෂන් ගන්න යන්න එපා. සාමාන්‍ය අපේ ගානට ඉර කරගන්න. අපි බලමු දැන් කොහොමද මේක වාහනේට සම්බන්ධ කරන්නේ කියලා. මෙතන වාහනේට ඔයිල් ෆිල්ටරේ සම්බන්ධ වෙන තැනට මේ ෆිල්ටරේ දාන්න ෆිල්ටරේ මැද ත්‍රෙඩ් එක තියෙනවා. ත්‍රෙඩ් එක අහුවෙන්න මේක හිර කරගන්න. පිට පොටයයි ඒ කියන්නේ පොට මාරු වෙලා අහුවේ පරිස්සමට වැඩේ කරන්න. ඔය විදිහට අපිට හිර කරගන්න පුළුවන්. අතින් මෙහෙම හිර කරගෙන ඉවරලා සාමාන්‍ය ගන්න හිර වුණාට පස්සේ ඔයා පොඩ්ඩක් තද වෙන්න හිර කරන්න ඕනේ. අතට හිර කරන්න බෑ. දැන් මට අතින් හිර කරන්න බෑ. මේක ලෙස්සනවා. ඒකින්ද මේ ෆිල්ටරේ ගෑවිච්ච ඔයිල් ටික හොඳට ක්ලීන් කරගෙන ෆිල්ටරේ වටේ හොඳට පිහාගත්තා. අත් දෙකත් හොඳට පිහාගෙන අපි තව ටිකක් මෙයාව ටෙන්ෂන් කරන්න බලමු. තව ටිකක් හිර කරමු. සාමාන්‍ය නෝමල් හිර වුණාට පස්සේ වටයක් සම්පූර්ණ වෙද්දි මෙයා හොඳටම හිර වෙනවා කියලා තමයි ෆිල්ටරේ සඳහන් කරලා තියෙන්නේ. ඒකට අපි වටයකට ආසන්න ප්‍රමාණයක් කරගුවා. ඒතර මේ ෆිල්ටර් එක දැන් හොඳට හේතු වෙලා සීට් වෙලා තියෙනවා. හරි. ඔයිල් ඇනේස් සහ ඔයිල් ෆිල්ටර් එක සම්බන්ධ කරගත්තට පස්සේ අපි දැන් ඔයිල් ෆිල් කරන්න යන්නේ. ඔයිල් ෆිල් කරන්න ඔයාලට කෙලින්ම මේ ඔයිල් කප් එක ගලවලා ඔයිල් දාන්න පුළුවන් කෑන් එකෙන්. ඇලෙයි කියලා අවදානමක් එහෙම තියෙනවා නම් මේ වාගේ පරණ පුනීලයක් ගෙදරින් හම්බුණා පිරිසිදු කරලා අරගෙන මේ පුනීලෙට ඔයිල් දාන්නත් පුළුවන්. ඕගොල්ලෝ ඉස්සරලාම දාද්දි ඔයිල් ලීටර් 2ක් විතර දාගෙන ඔයිල් ලෙවල් එක චෙක් කරලා බලන්න ඕනේ.
හරි මං හරියටම දන්නේ මේ වාහනේට ඔයිල් ඇල්ටෝ 2015 රථයට ඔයිල් ලීටර් කොච්චරක් අල්ලනවද කියලා හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇල්ටෝ 2015 රථයේ එන්ජින් එකට ඔයිල් ලීටර් කීයක් අල්ලනවද? දැන් අපි අපේ ඔයිල් චේන්ජ් කරන වැඩේ මේ වෙද්දි කරලා ඉවරයි. පොඩ්ඩක් ආයේ යටට එබිලා බලන්න ඔයිල් ලීක් වෙනවද කියලා. ඔයාලා හිර කරපු ඇනෙන් එහෙම නැත්නම් ඔයිල් ෆිල්ටර් එක ගාවින් ඔයිල් ලීක් වෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. යට රිංගලා එකපාරක් බලන්න ඔයිල් ලීක් වෙනවද කියලා. ඔයිල් ඇනේ ගාවින් ඔයිල් ලීක් වෙන්නේ තේන්න නැහැ. ඊළඟට ඔයිල් ෆිල්ටර් එක ගාවිනුත් තාම ඔයිල් ලීක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට හරියටම මේක තීරණය කරන්න පුළුවන් වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ. වාහනේ ස්ටාර්ට් කරමු අපි දැන් ඔයිල් ලෙවල් එක ෆිල් වෙලා කියලා හිතලා බලමු අපි දැන් ඔයිල් වැඩ කරනවාද කියලා. හරි ඔයිල් වැඩ කරනවාද කියලා ඇල්ටෝ රථයක තීරණය ගන්න. ඇල්ටෝ නෙමෙයි ඕනෑම රථයක. ඔයාලට පුළුවන් ඩෑෂ්බෝඩ් එකේ මීටර් එක පත් වෙද්දී උඩ මුල්ලෙන් පත් වෙනවා මෙන්න මෙතන ඔයිල් ප්‍රෙෂර් එක පෙන්නන බල්බ් එක. එතකොට අපි ස්ටාර්ට් කරාට පස්සේ ඔය ඔයිල් ප්‍රෙෂර් බල්බ් එක නිවිලා යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයිල් ප්‍රෙෂර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයිල් පම්ප් වෙන්නේ නැහැ. අපි බලමු ස්ටාර්ට් කරලා තත්ත්වය කොහොමද කියලා. හරි ස්ටාර්ට් කරා. ඔයාලා දැක්කා ඔයිල් ප්‍රෙෂර් බල්බ් එක නිමෙන්න පොඩි වෙලාවක් ගත වුණා. හරි ඔයිල් ප්‍රෙෂර් එක ඔෆ් වෙන්න පොඩි වෙලාවක් ගත වුණා. ඒ කියන්නේ පම්ප් එකේ අපි ෆිල්ටර් එක පුරවලා ඔයිල් දාපු නිසා ඉක්මනින් අපි ෆිල්ටර් එක පුරවලා ඔයිල් දාපු හින්දා ඉක්මනින් එන්ජින් එක පුරා ඔයිල් ටික ගමන් කරනවා. හරි අපි එන්ජින් ෆිල්ටර් එක පුරවන්න නැතුව ඔයිල් දැම්මා නම් පොඩි වෙලාවක් ගත වෙනවා. ඊටත් වඩා වැඩි වෙලාවක් ගත වෙනවා ඔය බල්බ් එක ඔෆ් වෙන්න. හරි බල්බ් එක නිවෙන්න. එතකොට අපිට පොඩි වෙලාවක් කොහොම තියලා එකපාර ඔයිල් චේන්ජ් කරපු ගමන් අඩියටම පාගලා රේස් ගන්න යන්න එපා වාහනේ. එන්ජිමේ ආයු කාලය අතිශයින් අඩු වෙනවා. ඔයිල් ගමන් කරන ගමන් පොඩි වෙලාවක් ඕනෑම වෙලාවක ඔයාලා වාහනේ නවත්තලා උදේට ගමනක් යන්න පටන් ගන්න කලින් පොඩි වෙලාවක් ස්ටාර්ට් එකේ තියන්න. තප්පර කිහිපයක් තියන්න. කාලක් විනාඩි 20ක් නෙමෙයි පොඩි තප්පර කිහිපයක් තියන්න. විනාඩියක්වත් තියන්නකො. ඒ විනාඩියක් විතර තිබ්බහම එන්ජින් එක පුරා ඔයිල් ගමන් කරලා හොඳ ස්නේහන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට එන්ජින් එක ගෙවීම පාලනය වෙනවා. ගෙවීම අඩු වෙනවා. හරි අපි දැන් වාහනේ ස්ටාර්ට් කරලා විනාඩි 5ක් විතර තිබ්බා. අපි බලමු වාහනේ අපි ඉර කරපු ආගේ ෆිල්ටර් එකේ නැත්නම් ඔයිල් ඇනේ ඔයිල් ලීක්ස් එහෙම තියෙනවද කියලා. හරි ෆිල්ටර් එකේවත් ඔයිල් ඇනේවත් ඔයිල් ලීක් එකක් අපිට පේන්නේ නැහැ. අපි වැඩේ සාර්ථකව කරලා තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ගේ වාහනේ ගෑරේජ් එකකට යන්න වෙලාවක් නැත්නම් හදිස්සියට ඔයිල් චේන්ජ් කරගන්න ඕන නම් ගෙදරින් ඉඳන්ම කරගන්න මේ වීඩියෝ එක උපකාරී වෙයි.